ජීවනයේ සැබෑම වූ සත්‍ය දේව හඬ දිනපතා ඔබේ ජීවිතයට පැමිණෙන්නා වූ සියලු අභියෝග ජය ගැනීමට දේව වචනයට සවන් දෙන්න. කීකරුකමට ස්වාමී යේසුස් ක්‍රිස්තුස් වහන්සේගෙන් ඔබට ලැබෙන්නා වූ දේවාශිර්වාදය උරුම කරගන්න. ආමේන්. දෙවියන් වහන්සේට ප්‍රශංසා වේවා. නව යෙරුසලම් TV YouTube නාලිකාව හා දිනපතා එකමුතු වන ක්‍රිස්තුස් වහන්සේගේ සුද්ධ සභාවේ සියලුම සමස්ත කිතුණු දේවදරුවනේ, ඒ වගේම ශ්‍රී ලංකා දේශයේ සහ ලෝපුරා විසිරී සිටින සියලුම ආගමික හා සියලුම ජාතික දේවදරුවනේ, මෙම සාතන් ආපස්සට යනු අති බලවත් යාඥාව ඔබටත් ඔබගේ පවුලේ සියලු දෙනාටත් ආශිර්වාදයක්ම වේවා. ආමේන්. මෙම යාඥා හඬට සවන් දෙන්නා වූ ඔබ සෑම කෙනෙක්ම ආරම්භයේදී ෂෙඩෝ බයිබලයේ අලුත් ගිවිසුමේ 2 කොරින්ති 4 වන පරිච්ඡේදයේ 4 වන පදය ඉතා ප්‍රවේශමෙන් දකින්න. කියවන්න. ඒ වගේම දැන් දේවචනයට සවන් දෙන්න. නොහැදිලිකාර වූ ඔවුන් තුල දෙවියන් වහන්සේගේ ස්වරූපය වූ ක්‍රිස්තුස් වහන්සේගේ තේජසේ සුභාරංචි ආලෝකය නොබැබලෙන පිණිස. ආමේන්. මේ ලෝකේ දෙවියා ඔවුන්ගේ සිත් අන්ධ කළේය. ආමේන්. දෙවදරුවනි, මෙම දේවචනය තේරුම් ගැනීමට අපි සෑම කෙනෙක් අපි ගොඩාක් උත්සාහ කරමු. මම ඔබට එහෙම කිව්වේ මේ අවසානට සඳහන් වුණ දෙවිඳුන්ගේ වචනේ මේ ලෝකයේ දෙවියා ඔවුන්ගේ සිත් අන්ධ කළේය. මේ ලෝකයේ දෙවියා මනුෂ්‍යන්ගේ සිත් අන්ධ කළේ ඇයි? දේවචනේ සඳහන් වෙනවා නොහැදිලිකාර වූ ඔවුන් තුල දෙවියන් වහන්සේගේ ස්වරූපය වූ ක්‍රිස්තුස් වහන්සේගේ තේජසේ සුභාරංචි ආලෝකය නොබැබලෙන පිණිස මේ ලෝකයේ දෙවියා ඔවුන්ගේ සිත් අන්ධ කළේය. දෙවදරුවනි, අපි තේරුම් ගන්නට අවශ්‍යයි මේ දේවචනේ සඳහන් වෙනවා නොහැදිලිකාර ඔවුන් යනුවෙන්. දැන් මේ නොහැදිලිකාර ඔවුන් යනුවෙන් සඳහන් වෙන්නේ කවුද? දෙවදරුවනි, මේ මුළු ලෝකය තුල ශ්‍රී ලංකාව විතරක් නෙමෙයි, මේ මුළු ලොව පුරා සිටින සියලුම මනුෂ්‍යයන්, විශේෂයෙන් ආගමික සහ සියලු ජාතික මනුෂ්‍යයන්ට තමයි මේ කතා කරන්නේ නොහැදිලිකාර ඔවුන් යනුවෙන්. දැන් දෙවියන් වහන්සේ ගැන නැත්නම් යේසුස් ක්‍රිස්තුස් වහන්සේ ගැන, උන්වහන්සේගේ සුභාරංචිය ගැන අදහගන්නේ නැත්තේ කිතුණු සභාවේ ඉන්න අය නෙමෙයි. මේ මුළු ලෝක තුල සිටින නොහැදිලිකාර මනුෂ්‍යයන්. කවුද මේ නොහැදිලිකාර මනුෂ්‍යයන්? අන්‍ය ආගමික සහ අන්‍ය ජාතික සියලු ජාතික මනුෂ්‍යයන්, ඒ අය ක්‍රිස්තුස් වහන්සේව අදහන්නේ නැහැ. එතකොට මේ ක්‍රිස්තුස් වහන්සේව අදහන්නේ නැති, පිළිගන්නේ නැති, උන්වහන්සේගේ සුභාරංචිය අහන්න අකමැති සෙනගට දේවචන කියනවා ඒ සෙනග නොහැදිලිකාර අය.
එතකොට මෙදේ වචනේ ස්වර්ගික පියාණන් වහන්සේ එළිදරව් කරනවා, ශුද්ධාත්මයන් වහන්සේ කතා කරනවා. මේ දේශය තුල මුළු ලෝකයේ තුල මේ දේව හඬ අහන සෑම කෙනෙක් ඔබ ඊටාම යටහත්කමෙන් කිකරුකමෙන් මේ දේව හඬ ඉවසිලිවන්තව සවන් දෙන්න. ලෝකයේ සිටින සියලුම ආගමික සහ සියලු ජාතික සෙනගට මේ දේව වචන එළිදරව් කරනවා. දෙවියන් වහන්සේගේ ස්වරූපය වූ ක්‍රිස්තුස් වහන්සේගේ තේජසේ සුභාරංචි ආලෝකය ඒ සෙනග තුල, ආගමික සෙනග තුල, සියලු ජාතික සෙනගගේ ජීවිත තුල ඒ සුභාරංචි ආලෝකය බැබලෙන්නේ නැහැ කියලා. ඇයි බැබලෙන්නේ නැත්තේ? දෙවදරුවනේ එම දේ වචනේ ඔබ සවන් දුන්නා. ලෝකේ දෙවියා වන්නා වූ මේ නපුරු සාතාන් මේ ආගමික දරුවන්ගේ සහ ජාතික දරුවන්ගේ, සියලු ජාතික දරුවන්ගේ සිත් අන්ධ කරලා තිබෙනවා. දැන් ඔබ හැම කෙනෙක්ම තේරුම් ගන්න ඕන, මේ ලෝකේ දෙවියා වන නපුරු සාතාන් නොහැදිලිකාර සියලු මනුෂ්‍යන්ට මොකද කළේ? මේ මුළු ලෝකේම සිටින සියලු ආගමිකයන්, සියලු ජාතික මනුෂ්‍යයන්ගේ සිත් මේ ලෝකේ දෙවියා වන නපුරු සාතාන් අන්ධ කළා. සිත් අන්ධ කළා. දැන් මේ දේව හඬ ඔබ යම් කෙනෙක් අහනකොට, සමන් දෙනකොට ඔබ ප්‍රවේශමෙන් සමන් දෙන්න ඕන. මොකද ඔබගේ සිත මේ ලෝකේ දෙවියා වන නපුරු සාතාන් අන්ධ කරලා තිබෙනවා. ඇයි ඔබගේ සිත අන්ධ කරලා තිබෙන්නේ? සිත අන්ධ කරලා තිබෙන්නේ සත්‍ය ඔබට තේරුම් ගන්නට නොහැකි වන පිණිස, සැබෑව ඔබට අවබෝධ කරගන්න බැරි වෙන විදිහට. ඇයි නපුරු සාතාන් මනුෂ්‍යන්ගේ සිත් මේ විදිහට අන්ධ කළේ? දෙවදරුවනේ, දෙවියන් වහන්සේගේ ස්වරූපය වූ ක්‍රිස්තුස් වහන්සේගේ තේජසේ සුභාරංචි ආලෝකය ඔබගේ ජීවිතය තුළ නොබැබලෙන පිණිස. දෙවදරුවනේ, යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ තේජසේ සුභාරංචි ආලෝකයෙන් ඔබ බැබලෙන්නේ නැත්නම්, මේ දේව හඬ අහන යම් කෙනෙක් ඔබ ක්‍රිස්තුස් වහන්සේගේ තේජසේ සුභාරංචි ආලෝකයෙන් ඔබ බැබලෙන්නේ නැත්නම්, ඒ තේරුම වන්නේ ඔබ දැන් සිටින්නේ අර ලෝකයේ දෙවියා වන නපුරු සාතන්ගේ අන්ධකාර ලෝකය තුල, ඔහුගේ පාලනය තුල. එනිසා මේ ලෝකයේ දෙවියා වන නපුරු සාතන් ඔබේ සිත අන්ධ කරලා, සාතන්ට අවශ්‍ය විදිහට ඔබව සහ ඔබගේ දරුවන්, ඔබගේ පවුල, ඔබගේ පරම්පරාවම මේ ලෝකයේ දෙවියා වන නපුරු සාතන් ඔහුගේ අන්ධකාර පාලනය තුල ඔබව ඔහු පාලනය කරමින් සිටිනවා. සාතන්ගේ පාලනය තුල ඔබ අන්ධකාරයේ ජීවත් වෙනකොට ඔබ දන්නවද ඔබට මොකද වෙන්නේ? ඔබගේ ජීවිතයට මොකද වෙන්නේ? ඔබගේ පවුල් ජීවිතයට මොකද වෙන්නේ? ඔබගේ ජීවිතය අසාර්ථක වෙනවා. ඔබගේ පවුල් ජීවිතය අසාර්ථක වෙනවා. ඔබව මේ ලෝකයේ දෙවියා වන නපුරු සාතන් ඔබ පාපයට ආසාව ඇති කරනවා. ඔබගේ භාර්යාව අත්හරින්න, ඔබගේ ස්වාමිපුරුෂය අත්හරින්න ආසාව ඇති කරනවා. අන්‍යයන් සම්බන්ධතාවලට මේ ආසාව මේ ලෝකයේ දෙවියා ඇති කරනවා. ඒ නිසායි ඔබගේ භාර්යාවට හොරෙන්, ඔබගේ ස්වාමිපුරුෂයට හොරෙන් ඔබ අන්‍යම් සම්බන්ධකම් වලට පැටලෙන්නේ. වෙන කිසිවක් නිසා නොවේ. මේ ලෝකයේ දෙවියා වන නපුරු සාතන් ඔබගේ සිත් අන්ධ කරලා ඔබව බොරුවෙන්, වංචාවෙන්, රැවටිලිකාරකමෙන් ඔබව ගෙන යනවා. එකිනෙකාට බොරු කරන්න, වංචා කරන්න, රවටන්න ඒ ඔබගේ ජීවිත මේ නපුරු සාතන් පාලනය කරනවා. ඔබ බලන්න, අද අප රට තුල, මුළු ලොව තුල බලන්න මොන්න තරම් පවුල් කඩාකප්පල් වෙනවද? මොන්න තරම් අද පවුල් විරසක වෙලා, අසමගි වෙලා, කැඩිලා බිඳිලා කුඩු වෙලා විනාශ වෙලා තිබෙනවද? මේ කැඩිලා බිඳිලා කුඩු වෙලා විනාශ වෙලා තිබෙන පවුල් මොන්න තරම් ලස්සන පවුල් ජීවිතද? මොන්න තරම් අති අලංකාර දරුවන් සිටින අම්මලා තාත්තලාගේ පවුල් ජීවිතද?
මේවා දැන් කැඩිලා බිඳිලා කුඩු වෙලා විනාශ වෙලා. ඒ විතරද? ඊළඟට ඒ කැඩී බිඳී යන පෞල් ජීවිතවල ඒ දරුවන්ගේ අනාගතයට මොකද වෙන්නේ? ඒ දරුවන්ගේ අනාගතය විනාශ වෙනවා. ඔබ දන්නවද අම්මලා තාත්තලා සමහර අය ඒ අනියම් සම්බන්ධතාවත් එක්ක යනවා. සමහර තාත්තලා තනි වෙනවා, සමහර අම්මලා තනි වෙනවා. මොනවාද වෙන්නේ ඊළඟට? බොහෝ අය විදේශගත වෙනවා. බොහෝ තාත්තලා, බොහෝ අම්මලා විදේශගත වෙනවා. දරුවන්ට මොකද වෙන්නේ? දරුවන්ව නැන්දල ළඟ, මාමන ළඟ, පුංචමල ළඟ, බාප්පල ළඟ, සියලා ආච්චිලා ළඟ නතර කරලා යනවා. දැන් දරුවෝ අම්මා තාත්තා නැතුව හැදෙනවා. පුංචි දරුවෝ. දැන් ඒ දරුවන්ට මොකද වෙන්නේ? ඒ දරුවන් තනින් තන හැදෙනවා, වැඩෙනවා. මේ අතරතුර ඔබ දන්නවද ඒ කුඩා දරුවන්ට ආරක්ෂාවක් නැහැ. ස්ත්‍රී පුරුෂ ભેදයකින් තොරව කුඩා ගැහැණු පිරිමි දුවා දරුවන් බොහෝ ඥාතින්ගේම අත්වලින් අතවරයට ලක් වෙනවා. දූෂණයට ලක් වෙනවා. අපචාරයට ලක් වෙනවා. ඇයි අර අම්මලා තාත්තලාගේ පවුල් කැඩුනහම, අම්මලා තාත්තලා වෙන වෙන සම්බන්ධකම් වල පැටළුනාම, අම්මලා තාත්තලා තනි වෙලා ඒගොල්ලන්ට ජීවත් වෙන්න විදියක් නැති වුනාම, ඒගොල්ලෝ වෙනත් රැකියාවල විදේශ රැකියාවලට ගියාම දරුවෝ ඥාතීන් ළඟ හැදෙනවා, වැඩෙනවා. හැබැයි ඒ ඥාතීන් අතින්ම, ඒ බාරකරුවන් අතින්ම අර කුඩා දරුවන් දූෂණයට ලක් වෙනවා, අපචාරයට ලක් වෙනවා. දැන් බලන්න මේ දරුවන්ගේ ජීවිත විනාශ වෙනවා. කවුද මේවා කරන්නේ? මේවා කවුද කරන්නේ? ලෝකේ දෙවියා වන නපුරු සාතාන් මනුෂ්‍යන්ගේ සිත් නැමැති ඇස් අන්ධ කරලා. ඒ අන්ධභාවය නිසා අර කිරි දරුවන්, පුංචි දූ දරුවන් කෙලසනවා, අතවරයට ලක් කරනවා, අපචාරයට ලක් කරනවා. අනේ කාට කියන්නද? තාත්තා දාලා ගිහිල්ලා, අම්මා දාලා ගිහිල්ලා කාට කියන්නද? මේ දරුවන් පාපයෙන් වර්ධනය වෙනවා. නරක ජීවිතයෙන් වර්ධනය වෙනවා. ටික කාලයක් යනකොට මොකද වෙන්නේ? දරුවන්ගේ අධ්‍යාපනය කඩා කප්පල් වෙනවා. ඒ විතරද? ඒ දරුවන්ගේ අනාගතය තවත් අඳුරු වෙනවා. බලන්න තරුණ දරුවන් අද බොහෝ දෙනෙක් නොමග යනවා. වැරදි සම්බන්ධකම් ඇති කරගෙන තිබෙනවා. දැන් මොකද? කවුද වැරදි? අම්මලා තාත්තලා යමක් තේරුම් ගන්න. අද මගේ දේශය තුල, මගේ මාතෘ භූමිය තුල මුළු ලෝපුරා සිටින අම්මලා තාත්තලා මේ දේව පණිවිඩය අහලා ඔබ යමක් තේරුම් ගන්න. ඔබ දන්නවා, ඔබගේ හදවතට දැනෙනවා. මේ දෙවියන් වහන්සේගේ වචනය අහනකොට ඔබට යමක් දැනෙනවා. විදේශ රටවල ඉන්න අම්මලා තාත්තලාගේ දරුවෝ ලංකාවේ ඉන්නවා බාරකරුවන් ළඟ. බොහෝ අය ඔබ ගිහිල්ලා විදේශ රටවල මුදල් උපයනවා. නමුත් පුංචි දරුවෝ, තරුණ දුවලා, පුතාලා තැන් තැන් වල හැදෙනවා, වැඩෙනවා. ඉතින් ඒගොල්ලන්ට වෙන දේ ඔබගේ ඇස් දෙකට පේන්නේ නැහැ. ඔබට දන්නේ නැහැ. නමුත් ඔබ අම්මා තාත්තා එකට ලස්සන පවුලක් හැටියට සිටියානම් ඔබ යටතේ ඒ ඔබගේ දරුවන් ආරක්ෂා සහිතව හැදෙනවා, වැඩෙනවා, වර්ධනය වෙනවා නොවේද? අධ්‍යාපනයෙන් ඉදිරියට ඉහළට යනවා නොවේද? ඒ දරුවන් සාර්ථක වෙනවා නොවේද? ඇයි අද එහෙම නොවෙන්නේ? මේ මගේ දේශයේ සහ මුළු ලෝකයේ ඉන්න දරුවනේ, මේ පණිවිඩයට සවන් දෙන ඔබම රවට ගන්න එපා. ඔබ සත්‍ය පිළිගන්න ඕන කාල පරිච්ඡේදයකයි ඉන්නේ. ඔබ සැබෑව තේරුම් ගන්න ඕන කාල පරිච්ඡේදයකයි ඉන්නේ. දේවචනේ කිව්වා ලෝකේ දෙවියා වන නපුරු සාතාන් මනුෂ්‍යයන්ගේ සිත් අන්ධ කරලා තිබෙනවා. ඔබට සත්‍ය හොයාගන්න බෑ. සැබෑව හොයාගන්න බෑ. ඔබට ඇයි ඔබට සත්‍ය පේන්නේ නැත්තේ? ඇයි ඔබට සැබෑව පිළිගන්න බැරි? ඒ ලෝකේ දෙවියා ඔබේ සිත් අන්ධ කරලා. ඔබ දැන් ජීවත් වෙන්නේ මේ නපුරු සාතන්ගේ අන්ධකාර පාලනය තුල. දේවදරුවනේ, දෙවියන් වහන්සේ කැමතියි ඔබව ඔය අඳුරෙන් ආලෝකයට ගන්න. ඔබ සූදානම් වෙන්න. මේ දේව හඬ අහන හැම කෙනෙක්ම ඔබ සූදානම් වෙන්න. හලෙලූයා. දෙවියන් වහන්සේට ඔබ ගැන විශේෂ සලස්මක් තිබෙනවා.
මම ඔබට මතක් කරනවා අද බොහෝ අමල තාත්තලා විරසක වෙලා දෙපැත්තට වෙලා ඉන්නවා. තරුණ දරු දැරියන් එක එක තැන්වල හැදෙනවා වැඩෙනවා. සමහර අය බෝඩින් වල, සමහර අය එක එක ස්ථානවල ඔය රටේ තිබෙනවා නැවතුම් පහසුකම් දෙන ස්ථාන දරු දැරියන්ට. නමුත් ඒගොල්ලන්ට එතන හොඳ නිදහස, ඒගොල්ලන් එතන ඉඳලා අද බොහෝ පාපයට වැටෙනවා. බොහෝ අය පරිගණක තුලින්, ස්මාර්ට් ෆෝන් තුලින් මේ වගේ දේවල් වලින් අසභ්‍ය දේවල් වලට ඇබ්බැහි වෙලා තිබෙනවා තරුණ දරුවන්. ඒ වගේම ඇයි ඒගොල්ලන්ව හොයන්න බලන්න කවුරුත් නැහැ. ඒගොල්ලන්ට තහංචි කරන කවුරුත් නැහැ. බොහෝ අය විදේශ රටවලින් අම්මලා මුදල් එවනවා ඒ දරුවන්ට. ඒතකොට ඒගොල්ලන් ඒ මුදල් වලින් ඒගොල්ලන්ට ඕන විදිහට ඒගොල්ලෝ ජීවත් වෙනවා. ඒ විතරක් නෙමෙයි තරුණ දරු දැරියන් අද බොහෝ අය මත්පැන් වලට ඇබ්බැහි වෙලා, බොහෝ අය මත් ද්‍රව්‍ය වලට, අයිස් වලට ඇබ්බැහි වෙලා තිබෙනවා. දුම්පානයට ඇබ්බැහි වෙලා තිබෙනවා. කවුද මේ දරුවන්ව බේරගන්නේ? කවුද මේ දරුවන්ගේ මේ දේවල් වලින්, මේ ඇබ්බැහිකම් වලින් මුදවගන්නේ? බොහෝ අය ඒ විතරක් නෙමෙයි තරුණ ජීවිත සූදුවට ඇබ්බැහි වෙලා. අප රට තුල විවිධ තැන්වල සූදු සම්බන්ධ ස්ථාන තිබෙනවා. අද දරුවන් ඒවට ඇබ්බැහි වෙලා. අම්මලා තාත්තලා විදේශ රටවල මුදල් එවනවා. ඒ මුදල් වලින් ඔවුන් සූදුවට යනවා. පොඩක් හිතන්න අම්මේ තාත්තේ. අපට නිතරම අහන්න දකින්න ලැබෙනවා අඩු වයසෙන් තරුණ දූ දරුවන් බොහෝ දෙනෙක් නිසි වයස සම්පූර්ණ වෙන්න කලින් තමන්ට නොගැලපෙන අය සමග නීති විරෝධී ලෙස රහසින් ඔවුන් විවාහ වෙනවා කියලා පැනලා යනවා. මේ සරල කාරණාව, මේ සරල වචනය ඔබට පැහැදිලි. පැනලා යනවා කියලා කියන්නේ ඔවුන් නීති විරෝධී ලෙස විවාහ වීම සඳහා ඔවුන් රහසින් පැනලා යනවා. ඔවුන් ගිහිල්ලා ඔවුන්ට ආවනිකුණු ජීවිතයක් ඔවුන් ගත කරනවා. අම්මේ තාත්තේ විශේෂයෙන් ඔබගේ දරුවන් තනි කරලා, විශේෂයෙන් බොහෝ තාත්තලා වෙනත් විවාහවලට ගිහිල්ලා, අම්මලා වෙනත් විවාහවලට ගිහිල්ලා, සමහර අය එහෙම විවාහ සම්බන්ධකම් වලට යන්නේ නැතුව, අනියම් සම්බන්ධකම් වලට යන්නේ නැතුව බොහෝ අය වෙනත් දුර පළාත්වල රැකියාවට ගිහිල්ලා, දුර රටවල රැකියාවට ගිහිල්ලා දරුවන්ට වියදම් එවනවා ලංකාවේ. මේ දරුවෝ මොනවද කරන්නේ? අද බොහෝ මේ තරුණ දරුවෝ අඩු වයසෙන් ඔවුන් විවාහ වෙලා ඔවුන්ට පෞල් ජීවිතය ගත කරන ඒ පෞල් ජීවිතය ගැන ඔවුන්ට හරි අවබෝධයක් නැති නිසා, ඔවුන් විවාහ ජීවිතයට ඇතුළු වුණා ඔවුන්ට ජීවත් වෙන දන්නේ නැති නිසා, ටික කාලයක් යනකොට ඔවුන්ගේ පෞල් කඩාකප්පල් වෙන්න පටන් ගන්නවා. සමහරවිට මේ තරුණ දරුවෝ දන්නේම නැතුව ඔවුන් සමහර අර මම කලින් කිව්වා වගේ මත්පැන් වලට, අයිස් වලට ඇබ්බැහි වෙලා, සමහර මේ තරුණ පිරිමි ළමයි තමන් ආදරය කරලා විවාහ වෙන්න අදහසින් මේ හොරෙන් අරගෙන ගිය මේ දියණියන්ව මද්ද්‍රව්‍ය බොන්න ඒගොල්ලන්ට මුදල් නැති වුණාම මේ තරුණ දියණියන්ව එක එක අයට විකුණනවා මුදලට. දැන් බලන්න මොකද්ද වෙන්නේ? ආදරෙන් ආදරය කරලා ඒගොල්ලෝ රහසින් පැනලා ගියා පවුලක් හැටියට ජීවත් වෙන්න. දැන් මොකද වෙන්නේ? මේ තරුණ දරුවන්ගේ පවුල් ජීවිත විනාශ වෙනවා. ඒ තරුණ දරුවන්ගේ අනාගතය විනාශ වෙනවා. කවුද වග කියන්න ඕන? වග කියන්න ඕන මව්පියන්. ඇයි මව්පියන් වග කියන්න ඕන? ඔබ දන්නවා අපට මේ ලෝකේ මුළු විශ්වයම මවපු සැබෑ දෙවි කෙනෙක් ඉන්නවා. නමුත් අපි මොකද කරන්නේ? අපි ඒ දෙවියන් වහන්සේගේ සුභාරංචිය පිළිගන්නේ නැහැ. අපි අයි පිළිගන්නේ නැත්තේ දැනගන්න පිළිගන්න බැරි හේතුව තමයි ලෝකේ දෙවියා වන නපුරු සාතාන් ඔබේ සිත් අන්ධ කරලා තිබෙනවා. අන්ධ කරලා ඔහු මොනවාද කරන්නේ? ඔහුගේ අන්ධකාර සාතනික පාලනය තුල ඔබගේ ජීවිත, ඔබගේ පෞල් ජීවිත, ඔබගේ දරුවන්ගේ ජීවිත ඔහු පාලනය කරනවා. දෙවියන් වහන්සේ ලෑස්ති ඔබ යටහත්කමෙන් කීකුරුකමෙන් සුභාරංචිය පිළිගන්න ලෑස්ති නම් දෙවියන් වහන්සේ ලෑස්ති ඔබව අන්ධකාරයේ සාතන්ගෙන් එළියට ගන්න, ආලෝකයට ගන්න, ඔබව
ආශිර්වාද කරන්න දෙවියන් වහන්සේ ලෑස්ති. හලෙලූයා. අම්මේ තාත්තේ තවදුරටත් ඔබට සදාත්මන් වහන්සේ මඟ පෙන්වනවා. සමස්ත කිතුණු දේව සභාවට, සිළු ආගමික දරුවන්ට, සිළු ජාතික දරුවන්ට, මව්පියන්ට දෙවියන් වහන්සේ මඟ පෙන්වනවා. ඔබගේ දරුවෝ අද තැන් වල ඔබ දන්නේ නැති වුණාට අලවි වෙනවා. බොහෝ ගණිකා ව්‍යාපාර තිබෙනවා. ඔබ දකිනවා මේ දේශය තුල බොහෝ තරුණ දරුවන්ව අද අලවි වෙනවා. අපේ මේ දේවල් අපි දැන අම්මලා තාත්තලා මේවා දැන ඔබ ඇයි නිහඬ වෙන්නේ? ඇයි ඔබ බොරුව තුල ජීවත් වෙන්නේ? ඔබ ඇයි වංචාව තුල ජීවත් වෙන්නේ? ඇයි ඔබගේ දරුවෝ ගැන හිතන්නේ නැත්තේ? ඔබගේ සිත අන්ධ වෙලා. ඔබගේ සිත අන්ධ වෙලා. තරුණ ජීවිතවල සිත අන්ධ වෙලා. අම්මලා තාත්තලාගේ සිත අන්ධ වෙනකොට දරුවන්ගේ සිත අන්ධ වෙනවා. ඒක කරන්නේ කවුද? ලෝකේ දෙවියවද නපුරු සාතාන්. මෙන්න හැම පවුලකටම දේශේ දෙවියන් වහන්සේ ආරාධනා කරනවා. එන්න දේව පාමුලට, එන්න යේසුස් වහන්සේගේ පාමුලට ඇවිත් ඒ සිත් නැමැති ඒ සිත් අන්ධ කරලා තිබෙනවා. ඒ අන්ධභාවයෙන් ඔබ නිදහස් වෙන්න. ඒ අන්ධකාරයෙන් නිදහස් වෙන්න. සාතන්ගේ පාලනයෙන් නිදහස් වෙන්න. ඒ වහල් භාවයෙන් නිදහස් වෙන්න. ඔබගේ පවුල ලස්සන කරගන්න. ඔබගේ දරුවන් ලස්සන කරගන්න. ඔබගේ ඒ අති අලංකාර ලස්සන පවුල් ජීවිතය සාර්ථක කරගන්න. ඒ සාර්ථක කරගන්න ඔබ පළමුව කරන්න ඕනේ මේ ලෝකේ දෙවියවන ඒ නපුරු සාතන් ඔබගේ සිත අන්ධ කරලා තිබෙනවා. ඒ අන්ධභාවය ඉවත් වෙනකොට ඔබගේ පවුල සාර්ථක වෙනවා. පවුල අති අලංකාර වෙනවා. ඔබගේ දරුවෝ සාර්ථක වෙනවා. දරුවෝ ආරක්ෂා වෙනවා. දරුවන්ගේ අනාගතය දීප්තිමත් වෙනවා, සුරක්ෂිත වෙනවා. හාලෙලූයා. දෙවියන් වහන්සේට ප්‍රශංසා වේවා. ඉතින් අපි දකිනවා තවදුරටත් අපේ දේශය තුල මේ අම්මලා තාත්තලාගෙන් දුරස් වෙන, කැඩී බිඳී යන පෞල් ජීවිත වලින් බොහෝ අසාර්ථක වෙන ඒ තරුණ දූ දරුවන් විවාහයට යන විතරක් නෙමෙයි, ඔවුන් කෙටි කාලයකින් නීතිය පිහිට පතාගෙන පොලිසියේ උසාවියේ රස්තියාදු වෙන ආකාරය අපට දකින්නට අහන්නට ලැබෙනවා. බොහෝ දූපුතුන් ඔවුන් අද සමහර දියණියන් දරුපටව වඩාගෙන, තවත් තරුණයන් දරුවන් වඩාගෙන, දරුවගේ අම්මා වෙන කෙනෙක් සමග ගිහිල්ලා, තාත්තා තව කෙනෙක් එක්ක ගිහිල්ලා. ඉතින් අද ඒගොල්ලෝ කොහෙද ඉන්නේ? ඒගොල්ලෝ ඉන්නේ නීතිය පිහිට පතාගෙන උසාවියේ නඩත්තු ගන්න ඇවිල්ලා ඉන්නවා දරුවන්ට. ඒ භාර්යාව අත්හැර ගිය ස්වාමිපුරුෂයාගෙන් ඒ හම්බ වෙච්ච දරුවට නඩත්තු ගන්න, ඒ අසරණ දියණියට නඩත්තුව ගන්න උසාවියට එනවා. කවුද එන්නේ උසාවියට? ස්වාමිපුරුෂයා එනවද? නඩත්තු ගෙවනවද? නෑ. එනවා රස්තියාදු වෙනවා යනවා. එනවා රස්තියාදු වෙනවා යනවා. මේ අතරතුරේදී අපි දකිනවා මේ ගමන් මාර්ගයේදී තවත් මේ දරුපටව එල්ලගෙන එන මේ තරුණ දරුවන් නාස්තියට යනවා, පාපයට වැටෙනවා. තවත් බොහෝ අය උදව් කරන්නම් කියලා බොහෝ මගතොටදී හම්බ වෙන බොහෝ මිනිසයන් මේ අහිංසක දරුපටව අරගෙන ගිහිල්ලා තවත් අනාථ කරනවා, දූෂණය කරනවා, නොමග යවනවා, වැරදි සම්බන්ධතාවලට පටලනවා. විවිධ මත්පැන්, මත්කුඩු, ඒ විවිධ ජාවාරම් වලට මේ අසරණ දරුවන්ව පාවිච්චි කරනවා, අතකොළුවක් කරගන්නවා. අම්මේ තාත්තේ ඔබ හැම කෙනෙක්ම මේ පණිවිඩය අහලා ඔබගේ ජීවිතය වෙනස් කරගන්න, ඔබට උදව් කරන්න දෙවියන් වහන්සේ කැමති. ඔබ යටත් වෙනවා නම්, ඔබ කීකරු වෙනවා නම්, ඔබ දෙවියන් වහන්සේගේ පාමුලට එනවා නම් දෙවියන් වහන්සේ ලෑස්ති ඔබට උදව් කරන්න. දෙවියන් වහන්සේ කැමති ඔබගේ ජීවිතය, ඔබගේ පෞල් ජීවිතය ලස්සන කරන්න. දෙවියන් වහන්සේ ඊට ආසාවෙන් ඉන්නවා ඔබගේ දරුවන්ව ඊට අනර්ග වටිනා දරුවන් බවට පත් කරන්න. මේ දේශය තුල, මුළු ලෝකයේ තුල ඔබගේ පවුල, ඔබගේ දරුවන් ඊට වටිනාකමක් ඇති දරුවන් කරන්න, දරු පවුලක් කරන්න දෙවියන් වහන්සේ ඊට ආසාවෙන් ඉන්නවා. උන්වහන්සේට අවශ්‍යයි ඔබගේ යටහත්කම, උන්වහන්සේට අවශ්‍යයි ඔබගේ කීකරුකම. ඉතින් ඔබ හැම කෙනෙකුට ආරාධනා කරනවා දේව පාමුලට එන්න.
දෙවියන් වහන්සේගේ දේව ආශිර්වාදය ලබන්න